අපිට තිබුණේ අයිතිවාසිකම භික්ෂුණීලා කියලා කියන්න. මට කොටිම මගේ પાස්පෝර්ට් එකේ තවමත් තියෙන්නේ මගේ ගිහි නම. මේ වගේ බොහෝ බාධක මැද්දේ තමයි අපි මේ ගමන ඇවිත් තිබුණේ. මට ඇත්තටම මේ අද ඇවිල්ලා මේ මැලේසියාවේ ඉන්නවා කියන එක තීනයක් වගේ. ගිහි නම තියෙන પાස්පෝර්ට් එකකින් කොහොමද ඔබ වහන්සේ මැලේසියාවට ගියේ? එතෙන්දි ගැටලු පැන නැගුණේ නැද්ද? ගිහි නම නම් තියෙන પાස්පෝර්ට් එකේ ගුවන් ගමන් බලපත්‍ර. ඉතින් මම ගියාම ඉතින් ඒගොල්ලෝ ඉතින් මේ සිවුර අඳුනනවනේ හුඟක් අය. ඉතින් සිවුර අඳුනලා බලනවා ටිකක් වෙලා මගේ මූණ දිහා බලනවා ආපහු බලනවා පස්සේ ඉතින් පිටු පෙරලලත් බලනවා තව ඉන්දියාවට එහෙම ගිහිල්ලා තියෙන ඒ වාරවා මේවා පොඩ්ඩක් බලලා එහෙම කරලා ඉවරලා ඒගොල්ලෝ ඉතින් අහනවා හැබැයි කොහොම හරි ප්‍රශ්නේ අහනවා who are you කියන ප්‍රශ්නේ අහනවා හැමතැනදීම ඇහුවා මගෙන් තායිලන්තෙදී දැහුවා තායිලන්තෙ ටිකක් වෙලා රඳවගෙන ප්‍රශ්නත් කළා ඒ කියන්නේ ඔබ වහන්සේ විශ්වාස කරනවද ආණ්ඩුවත් ඒ කියන්නේ ජනාධිපතිතුමත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරන්නේ නැති පැහැදිලිවම බලපෑමක් කළා නෙමෙයි ඉල්ලීමක් කරන්නේ නැති මේ නඩුවේ තීන්දුව මොකද අවුරුදු ගණනාවක් තිබුණු මූලික අයිතිවාසිකම් නඩුවක්නේ මේ නඩුව සලකා බලලා ඉක්මනින් තීන්දුවක් දෙන්න කියලා. මගේ විශ්වාසයක් තියෙනවා නමුත් අපිට ශ්‍රේෂ්ඨාධිකරණයකට බල කරන්න කාටවත්ම බෑ තීන්දුව ලැබුණේ මම මෙහෙ ඉඳද්දි ඒ නිසා මට ඒක මෙතෙන්ද ජයග්‍රහණය විඳ ගන්න ගොඩාක් ආඩම්බරෙන් සහ සතුටින් වැළඳගත්තා ඒ ජයග්‍රහණය අපි බොහෝම විනයානුකූලව අපි බුදු පියාණන් වහන්සේගේ මාර්ගයේම තමයි යන්නේ අපි බුද්ධ දියණිවරු සක්්‍ය දීතා කියන්නේත් ඒකයි ඉදිරියට ඒ අනුව අපි විනයානුකූලව කටයුතු කිරීම සඳහා මම අලුතෙන් පියවරක් අරගෙන හිතට හයිය අරගෙන නිර්භීතව වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. හාරදහසකට වැඩි භික්ෂුණීන් වහන්සේ ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරනවා. එහෙත් මහානායක හිමිවරුන් ඔවුන් භික්ෂුණීන් ලෙසින් පිළිගන්නේ නැහැ. ඒ හේතුව නිසා ඔවුන්ට ජාතික හැඳුනුම්පත පවා අහිමි වෙලා. හදවතට මහා දුකක් වේදනාවක් දැනෙනවා. මේ මුළු ජීවිතේම සාසනයට පූජා කරපු අපි ඇයිද කල්ලතෝනි කරන්නේ? ඇයිද අපිට වෙනම විදිහක් මේරන්නේ? රටේ ප්‍රධානම අයිතිය. පුරවැසියෙකුසේ අපට අයිතිය නෑ. හැඳුනුම්පත නෑ. ජාතික හැඳුනුම්පත හදන්න බෑ කියලා කියනවා කොහොම අපේ ලොකු භික්ෂුණීන් වහන්සේටත් දැනුණා පොඩි භික්ෂුණීන් වහන්සේටත් ඒ අවස්ථාව දැනුණා මටත් ගොඩක් දුක හිතුණා මටත් ධර්මාචාර්ය කරනකොට දහම්පසල් අවසාන විභාග කරනකොට එහෙම ගොඩාක් අපස්ථාවට පත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා මහා නායක කියන ස්වාමීන් වහන්සේලා අපිට කියන අපේ දාශීල් මාතා බෞද්ධ කටයුතු කියන පුද්ගලියාපජිගේ නම්‍යශීලී වෙලා අපේ සිල් මාතාව පස්සේ සිල් මාතාව දස්සිල් මාතාවන් වශයෙන් හැඳුනුම්පත හදාගන්න ඒගොල්ලෝ ඉඩ දෙනවා ඒ වුණාට දස්සිල් මාතාවන් ළඟට ගිහිල්ලා අස්සන ගන්න ඕනේ අපේ ඉල්ලුම් පත්‍රයට. උන්වහන්සේලා ළඟට අරන් ගියාම ඒගොල්ලෝ කැමති නෑ අස්සන් කරන්න. ඇතැම් භික්ෂුන් වහන්සේ මහානා හිමිවරුන්ගේ මේ විරෝධය පිළිගන්නේ නැහැ. අනුරාධපුර යුගයේදී අභාවයට ගිය ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය යලි ස්ථාපිත කෙරුණේ මේ ස්ථානයේදී. මාද මෙහි පැමිණියේ භික්ෂුණී ශාසනය දෙවැනිවර පිහිටුවීම සඳහා මූලිකත්වයේගෙන ක්‍රියා කළ ආචාර්ය ඉනාමොළුවේ සුවිස මංගල හිමියන් මුණගැසි මහානායක හිමිවරුන්ගේ මේ විරෝධය ගැන කරුණු විමසීම සඳහා 1998 සිට 2004 දක්වාම ජාතික හැඳුනුම්පත නිකුත් කෙරුවා. ඒ නිකුත් කෙරුවේ මගේ නිර්දේශය පරිදි. මේකට භික්ෂුන් මැදිහත් වුණා. භික්ෂුන් වහන්සේලා මැදිහත් වුණා. මැදිහත් වෙලා බෞද්ධ කොමසාරිස්වරයාටත් ඇමතිවරයාටත් වැරදි උපදෙසක් දුන්නා මේක නවත්තන්න කියලා. රායනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු දැනුගත් භික්ෂුන් වහන්සේලා විසින් ධර්ම විනයානුකූලව මේ පිළිබඳව නැවත භික්ෂුණී ශාසනය පිහිටුවීමට තේරීය සම්ප්‍රදාය තුල අවකාශයක් නැති බව පැහැදිලි කරලා දීලා තිබෙනවා. නමුත් කාන්තාවන් හෙලා දැකීමවත් පහත් කොට සැලකීමවත් නොවේ මෙතන තිබෙන අර්ථය. හැබැයි ත්‍රිපිටකයේ කිසිම තැනක මේ මහානායක හාමුදුරුවරුන්ගෙන් අහලා යම් යම් දේවල් ශාසනික කටයුතු කරන්න කියලා නම් කොහෙවත් දේශනා කරලා නැහැ.
අමාත්‍යාංශයේ තියෙන උපදේශ සභාවක්. ඉතින් උන්වහන්සේලා එතෙන්දී මේ ගැටලුව ගැන සාකච්ඡා කරලා තීන්දුවකට ආවා. අපේ භික්ෂුණීන් වහන්සේලාට හැඳුනුම්පත ලබා ගැනීමේදී ඉංග්‍රීසි භාෂාවෙන් රෙවරන් කියන වචනය යොදන්නත්, ඒ වගේම සිංහල භාෂාවෙන් පූජ්‍ය කියන වචනය යොදලා දෙන්නත්. භික්ෂුණීන් වහන්සේට හැඳුනුම්පත් ලබා නොදීම මගින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව උල්ලංඝනය වී තිබෙන බව ජාතික මානව හිමිකම් කොමිසම මීට ඉහතදී තීන්දුව කළා. භික්ෂුණී ශාසනයට නොයෙක් කෙනෙහිලකම් කරනවා. හරියට අපි අන්තරාභවිකයින් වගේ. මොකද වෙනත් ලෝකයකින් ආවා අය වගේ. අපි මේ ලංකා පොළොතලේ ඉපදුණු බුදු දූවරු. ලංකාවේ භික්ෂුණී ශාසනය ලෝකයේ අතරටම ගෙනියලා භික්ෂුණීන් වහන්සේලාගේ ඒ සීල සම්පන්න ගුණ සම්පන්න භාවය ලෝකයට පෙන්වන්න උත්සාහ කරනවා. අයිබෝන් දයබ්‍රාසන්නනි ඔබ දන්නවා පසුගියදා ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කළා. ඒ කියන්නේ දැන් අවුරුදු ගණනාවක් තිස්සේ අවුරුදු 10 15ක් විතර වගේ තිස්සේ ලංකාවේ භික්ෂුණීන් වහන්සේලා ඉල්ලා සිටින දෙයක්. ඒ කියන්නේ භික්ෂුණීන් වහන්සේලාට හැඳුනුම්පත ලබා නොදීම ගැන බරපතල විවේචනයක් තිබුණා. ඒ වගේම දුක් ගැනවිල්ලක් තිබුණා. මේ හැඳුනුම්පත ලබා නොදීම මානව හිමිකම් උල්ලංඝනයක් කියලා ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජුනි 16 වෙනිදා තීන්දුව කළා. ඒ නිසා භික්ෂුණීන් වහන්සේලාට හැඳුනුම්පත ලබා දිය යුතුයි. ඊට පස්සේ භික්ෂුණී කියන නම ඇතිව හැඳුනුම්පත ලබා දිය යුතුයි කියන එක ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා. මේ ගැන කතා කරන්නේ මම අද හිතුවා ආරාධනා කරන්න මේ භික්ෂුණීන් වහන්සේලාගේ අයිතිවාසිකම් වෙනුවෙන් කාලාන්තරයක් මුළුල්ලේ පෙනී ඉන්න මහරගම උත්පලවන්න භික්ෂුණීන් වහන්සේට. ආයිබෝන් භික්ෂුණී, මේ ඔබ වහන්සේ කොහෙද මේ වෙලාවේ මේ ඉන්නේ? ආයිබෝවන් මේ මැලේසියාවේ ඉන්නේ මේ වෙලාවේ සාරවක් කියන දූපතේ කුචින් කියන ස්ථානයේදී වෝටර්ෆ්‍රන්ට් හොටෙල් එකේ අද අපේ අවසාන ක්ලෝසින් සෙරමනි එක සක්්‍ය දීතා කොන්ෆරන්ස් එකේ සක්්‍ය දීතා සම්මේලනයේ. මොකක්ද ඒ කියන්නේ මුළු ලෝකෙම මුළු ලෝකෙම සක්්‍ය දීතාවන් මුළු ලෝකෙම භික්ෂුණීන්ලා අද මෙතන රැස්ලා හිටියා. උදේ ඉඳලම දවස් 5ක් තිස්සේ අපි මෙතන හිටියා. ඉතින් අපිට පෙරේද ආරංචිය ලැබුණා මේ අපි ඔක්කොම අපි ඒක මේ සෙලිබ්‍රේට් කරා ජයග්‍රහණය ගැන හැමෝම සතුටු වුණා මෙතන ඉන්න සියලුම සක්්‍ය දීතාවන්. මේ සම්මන්ත්‍රණයට භික්ෂුණීන් වහන්සේලා කී දෙනෙක් ඇවිල්ලා ඉන්නවද? 300ක් පමණ. රටවල් කීයකින්ද? රටවල් මම හිතන්නේ 35කින් පමණ. භික්ෂුණීන් වහන්සේලා රටවල් 35කින් 400ක් පමණ ඇවිල්ලා ඉන්නවා. ඔව් 35කින් පැමිණිලා ඉන්නවා. ලංකාවෙන් අනේ දුකයි කියන්න දෙන්න ඉන්නේ මමයි තවත් තරුණ භික්ෂුණී කෙනෙක් හිටියා. අපි රට වෙනුවෙන් යමක් ඉදිරිපත් කළා. පේපර් ප්‍රසන්ටේෂන් එකකුත් තිබුණා. වර්ක්ෂොප් එකකුත් තිබුණා. බොහෝ රටවල් වලින් ඇවිල්ලා හිටියා. ඉතාමත්ම උගත් භික්ෂුණීන් වහන්සේලා. ඇත්තටම මට හිතුණා අපි තේරවාද රට කියලා කියනවා. අපි බොහොම ආඩම්බර වෙනවා. නමුත් මට හිතුණා අපේ රටේ මොනවද කරන්න කියලා. ඒ තරමට අපි මේ පිසු බොහොම පසුපසින් ඉන්නේ කියලා මට හිතුණා. මම හිතන්නේ ඒකට හේතුව වෙන්න ඇති අපිට තිබුණේ අයිතිවාසිකම භික්ෂුණීලා කියලා කියන්න. අපිට ඉදිරියට යන්න විදියකට තිබුණේ. මට කොටිම මගේ પાස්පෝර්ට් එකේ තවමත් තියෙන්නේ මගේ ගිහි නම. මේ වගේ බොහෝ බාධක මැද්ද තමයි අපි මේ ගමන ඇවිත් තිබුණේ. මට ඇත්තටම මේ අද ඇවිල්ලා මේ මැලේසියාවේ ඉන්නවා කියන එක තීනයක් වගේ. මොකද මට මුදල් තිබුණේ නැහැ. මට මැලේසියාවේ මේ බ්‍රික්ෆීල්ඩ් බ්‍රික්ෆීල්ඩ් ආයතනයේ බෞද්ධ ආයතනයෙන් තමයි මට උදව් කරේ. මේ No, you want a rope? We are going now. Okay. So Malaysian බික්කුණී කෙනෙක් මෙතන ඇවිල්ලා මාත් ඔක කිව්වන්. ඉතින් දැන් මේ හැමදේනම මේ ඉවර වෙලා යන සම්පූර්ණ අවස්ථාව මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අපේ භික්ෂුණීලා බොහෝම පිටිපස්සෙන් ඉන්නේ. අපේ රට ඉන්නේ කොතනද කියලා මට හිතුණා සරෝජ්. අපේ රට බොහෝම පිටිපස්සෙන් ඉන්නේ. අපි ගොඩාක් කියන හරිය ආඩම්බර වෙන අපි තේරවාද බුද්ධාගම අපි ළඟ තියෙන්නේ. අපි තේරවාද මේ තේරවාදී මුදුන්මල්කඩ heart of the තේරවාද කියලා මෙතෙන්දීත් අපි හඳුන්වලා දුන්නා. නමුත් මට නම් හරිම දුකයි. ඇත්තටම අපි ඉන්නේ කොතනද කියලා වෙලා අපිට අලුතෙන් හැදෙන්න වෙලා තියෙන්නේ.
අපි මොන්ටිසෝරිය තරමවත් නැහැ කියලා තමයි මට හිතුනේ. ඇත්තටම ඒගොල්ලෝ පුදුමාකාර දැනුමක් තියෙනවා, පුදුමාකාර ත්‍රිපිටකය සම්බන්ධ දැනුම තියෙනවා. ඒගොල්ලෝ හැම පැත්තෙම ඒ කියන්නේ educational, cultural and social ඒ විදිහට තමයි මේක ගියේ. හරිම ලස්සනට organize කරලා තිබුණා. මේ තුන් පැත්තෙන්ම බලනකොට අපි බොහෝම පිටිපස්සෙන් හිටියේ. මට ඒක ගැන දුකයි. ගිහිනම තියෙන පාස්පෝර්ට් එකකින් කොහොමද ඔබ වහන්සේ මැලේසියාවට ගියේ කියන්නේ? එතෙන්දි ගැටලු පැන නැගුණේ නැද්ද? ගිහිනම නම් තියෙන පාස්පෝර්ට් එකේ ගුවන් ගමන් බලපත්‍ර. ඉතින් මම ගියාම ඉතින් ඒගොල්ලෝ ඉතින් මේ සිවුර අඳුනනවනේ හුඟක් අය. ඉතින් සිවුර අඳුනලා බලනවා ටිකක් වෙලා මගේ මූණ දිහා බලනවා, ආපහු බලනවා, පස්සේ ඉතින් පිටු පෙරලලත් බලනවා. තව ඉන්දියාවට එහෙම ගිහිල්ලා තියෙන ඒවා රොමීවා පොඩ්ඩක් බලලා එහෙම කරලා ඉවරලා ඒගොල්ලෝ ඉතින් අහනවා. හැබැයි කොහොම හරි ප්‍රශ්නේ අහනවා who are you කියන ප්‍රශ්නේ අහනවා. හැමතැනදීම ඇහුවා මගෙන්. තායිලන්තෙදී දැහුවා. තායිලන්තේ ටිකක් වෙලා රඳවගෙන ප්‍රශ්නත් කළා. මොකද මම හිතන්නේ තායිලන්තේ මං හිතන විදිහට මේ කුඩු සම්බන්ධයෙන් බොහොම මේ මධ්‍යස්ථානය. ඉතින් ඒ හින්දා ඒගොල්ලන්ට සැක බය ඇති. තායිලන්තෙදී මාව රඳවාගෙන ප්‍රශ්න කරා. මං ගිහින් කිව්වා විජේදාස රාජපක්ෂ ඇමතිතුමාට අධිකරණය සහ මේ බුද්ධ ධර්මයේ දෙකම ඔහුට ලැබිලා තිබුණා. ඉතින් මම ඇත්තටම අපි බලාගෙන හිටියා ඒ අවස්ථාවේදීවත් කරේද කියලා. නමුත් ඒ අවස්ථාවේදී කෙරුණෙත් නැහැ. ඉතින් කොහොම හරි මේ ළඟකදී අපි ඉල්ලීමක් ඉදිරිපත් කරා මේ වර්තමාන ජනාධිපතිතුමාටත් ඒ වගේම සරෝජ් මම බික්කු බෝධි ඔයා දන්නවා ඇති බික්කු බෝධි කියන්නේ කවුද කියලා බොහෝම ලංකාවේ ප්‍රසිද්ධ අපේ ආනන්ද මෛත්‍රී හාමුදුරන්ගේ ගෝලේ මගේ ගෙදර මම පුංචි කාලේ වැඩම කරලා තියෙනවා දානෙට මට හොඳට මතකයි ඇමරිකන් මේ හාමුදුරු කෙනෙක් ඇවිල්ලා ඉන්නවා මිරිස්සේම කන්නේ කිව්වම අපි වෙනම කිව්වා යාට උන්වහන්සේට මම ලියුමක් ඉදිරිපත් කරා අනේ හාමුදුරනේ අපි හරි අසරණයි please talk to our president please address our president කියලා මම හිතනවා අපේ ජනාධිපතිතුමාට උන්වහන්සේ පැහැදිලි කරලා දෙන්න ඇති මේ අපේ தත්ත්වය අපේ දුක්ඛිත තත්ත්වය ඒ වගේම සත්‍ය තත්ත්වය එම නිසා ඒකත් සලකන්නේ ඇති කියන එක මගේ තදබල විශ්වාසයක් තියෙනවා මොකද මෙච්චර කාලයක් ඔය මේ තීන්දුව දෙන්න නැතුව ඇදාම තිබුණා. ඒ කියන්නේ ඔබ වහන්සේ විශ්වාස කරනවද ආණ්ඩුවත් ඒ කියන්නේ ජනාධිපතිතුමත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරන්නේ නැති පැහැදිලිවම බලපෑමක් කළා නෙමෙයි ඉල්ලීමක් කරන්නේ නැති මේ නඩුවේ තීන්දුව මොකද අවුරුදු ගණනාවක් තිබුණු මූලික අයිතිවාසිකම් නඩුවක්නේ මේ නඩුව සලකා බලලා ඉක්මනින් තීන්දුවක් දෙන්න කියලා. මගේ විශ්වාසයක් තියෙනවා නමුත් අපිට ශ්‍රේෂ්ඨාධිකරණයකට බල කරන්න කාටවත්ම බෑ. මම හිතන්නේ අනවබෝධයක් තියෙන්නේ නැති. මොකද උන්වහන්සේ සම්පූර්ණයෙන්ම පොත එවලා තිබුණා. කොපි කරලා එවලා තිබුණා සම්පූර්ණයෙන්ම එවලා තිබුණා. භික්ෂුණීන්ගේ උන්වහන්සේ කරපු රිසර්ච් එක සහ ඒ සම්බන්ධ තොරතුරු ඒ වගේම ඔහු උන්වහන්සේ යෝජනා කරලා තිබුණා ඔබට අවශ්‍ය නම් යම් කිසි තොරතුරක් මාව අමතන්න කියලා තිබුණා. මට ඒ ලියුම මා ළඟ තියෙනවා. ඒ හින්දා මට හිතෙනවා මට පැහැදිලි සාක්ෂියක් ඒක. අපි කියන්නේ මේ අපි මෙහෙම බලපෑම් කරා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඒක කරන්න බැහැනේ අපිට. නමුත් මගේ විශ්වාසයක් තියෙනවා උන්වහන්සේත් යම් කිසි මැදිහත් වීමක් වෙන්න ඇති කියලා. වෙන මොකටද නෙමෙයි. මේ තත්ත්වය පැහැදිලි කිරීම සඳහා. පිකුනි දැන් ඇත්තටම මේ තීන්දුව ගැන මොකද ඔබ වහන්සේට හිතෙන්නේ? ඇත්තටම දැන් අවුරුදු ගාණක් තිස්සේ ඇදී ගිය මූලික අයිතිවාසිකම් පෙස්සමක තීන්දුව ලැබිලා තියෙනවා. දැන් ආණ්ඩුවට නැත්නම් මේ ආයතන වලට බැහැ තවදුරටත් භික්ඛුණී කෙනෙකුට භික්ෂුණී නෙමෙයි කියලා නිර්මාතාවක් කියලා හැඳුනුම්පත් නිකුත් කිරීම ඊට පස්සේ නීති විරෝධී. මොකද මේ තීන්දුව ගැන හිතෙන්නේ? දෙන්නේ සරෝජ මම තවත් අහන්නේ අවුරුදු 15ක් තිස්සේ මම අවුරුදු 15ක් තිස්සේ පහුගිය අවුරුදු 15 මන් දන්නේ නිවන අවබෝධ කරගන්න වඩා මම මේ දෙයට තමයි මේ උත්සාහවත් උනේ. සමහර ඉන්නවා කරන්න බැරි දේවල් වලට පස්සේ එළවනවා කිව්වා මොකද හැබැයි සිවුරකට ඒවා කරන්නද කිව්වා ගානින්ද අපහාස වින්දා. ඒ වගේම මට කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. මම සරෝජා දන්නවනේ මම පත්තරයක් කරන්න පටන් ගත්තා. පත්තරෙන් පෙන්නුවා. ඇතරම කොළඹ පැත්තේ විශේෂයෙන්ම කුරුණෑගල පැත්තේ දන්නවා කොළඹ පැත්තේ තරයි බොහෝ දෙනා මේ භික්ෂුණී කතන්දරේ දැනගෙනම හිටියේ නෑ. භික්ෂුණී කියන්නේ කවුද කියලා කිසිම අවබෝධයක් තිබුණේ නෑ. ඇත්තටම මගේ පත්තරේ සහ මම ටෙලිවිෂන් රූපවාහිනියෙන් අපිට අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම ITN එකෙන් දොරමඩලාවට ගියපු එකම භික්ෂුණිය මම භික්ෂුණීන් වෙනුවෙන් කතා කරන්න. එතකොට ඒ වගේම සිරස්සේ කවදාවත් භික්ෂුණියක් ගිහින් තිබුණේ නෑ. ඒ වෙනුවට ඔය විදිහට කතා කරන්න. සිරස මේ හැම මම මේ අවස්ථාවේ මගේ හදපිරි ගෞරවය ප්‍රණාමය පුද කරන මේ හැම දිනාට මේ සියලුම මාධ්‍ය අපිත් එක්ක හිටියා. සරෝජ් පතිරණ නැමැති මාධ්‍යවේදී අපිත් එක්ක හැමදාම හිටියා.
ඉතින් මම මේ හැම දිනාටම හිසනම ආචාර කරන ඒ වගේ මේ විසුරුවරයා කවුරු වුණත් මම දන්නේ දැකලත් නැහැ. හරි තීන්දුවක් ගැනීම සත්‍යම පිටලා හරි තීන්දුවක් ගැනීමගෙන මම ඊටම ලාංකික අනන්ත අප්‍රමාණ වාරයක් පින් දෙනවා. ඒ වගේම සතුටටපත් වෙනවා. මේ වේදිකාව මට එදා මේ කතා කරන්න අවස්ථාව ලබා දුන්න මේ හැම දෙනාම ඒගොල්ලන් කන්ග්‍රැජුලේට් කරා. අපි හැමෝටම මුළු සෑම රටකම මට ජයග්‍රහණය මාත් එක්ක බෙදාගත්තා. මට ඒක ලොකු සතුටක් වුණා. ඔය අපේ තීන්දුව ලැබුණේ මම මෙහෙ ඉඳද්දි. ඒ නිසා මට ඒක මෙතෙන්ද ජයග්‍රහණය විඳ ගන්න ගොඩක් ආඩම්බරෙන් සහ සතුටින් වැළඳගත්තා. ඒ ජයග්‍රහණය, ඒ තීන්දුව. දයාබර නරඹන්නනි මම ඔබට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන. භික්ෂුණී උත්පලවන්න සඳහන් කළ ආකාරයටම භික්ෂුණී ඉන්නේ මැලේසියාවේ. ඒ නිසා අපේ සම්බන්ධතාවය ඉතාමත් හොඳ නැහැ. නමුත් මේ සාකච්ඡාව ඉතාමත්ම වැදගත් කියලා මම විශ්වාස කරන නිසා තමයි මේ සාකච්ඡාව ඔබට ඉදිරිපත් කරන්නේ. කිසියම් තාක්ෂණික ගැටලු වරින් වර මතුවෙන බව පේන තියෙනවා. ඒ කියන්නේ අපේ කනගාටුව. භික්ෂුණී දැන් ඔතන භික්ෂුණීන් වහන්සේලා 400ක් ඉන්නවා කියලා ඔබ කියනවා. එතකොට ඒ අය අතරේ වෙන වෙන රටවල් වල මේ භික්ෂුණීන් වහන්සේලා ගැන මේ වගේ ප්‍රශ්න නැද්ද? ඒගොල්ලෝ අතරේ මහායාන රටවල් වල තිබුණ නැහැ. නමුත් තායිලන්තේ භික්ෂුණීලා ඇවිල්ලා හිටියා. තායිලන්තයත් අපෙන් ඊළඟ ගියේ. ඉතින් තායිලන්තයට ප්‍රශ්නේ තියෙනවා. නේපාලයට ඉන්දුනීසියාවේ ප්‍රශ්නයක් නැහැ කියලා ඒගොල්ලෝ මෙතන ස්ටේජ් එකට ඇවිල්ලා ඒ වෙලාවේදී කතා කරා. ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ මේ පිරිමි ස්වාමින් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා අතරේ එහෙම ගැටලුවක් තිබුණේ නැහැ. ඒගොල්ලන් බොහොම හොඳට ගන්නවා කිව්වා. සම විදිහට සලකනවායි කිව්වා. අපිට නම් හැමදාම දෙවෙනි පන්තියනේ හම්බෙන්නේ. අපිට දෙවෙනි පුටුව හම්බෙන්නේ හැමදාම. එහෙම නැතුව හොඳ පිළිගැනීමක් තියෙන බව වුන් ප්‍රකාශ කළා. බොහොම ආඩම්බරෙන් අභිමානයෙන් යුතුව ඒ වගේ තමයි තිබුණේ. කොමාරි තේරවාද රටවල් වල තමයි මේ ප්‍රශ්නේ තිබුණේ. මහායාන රටවල් වලදී ඒගොල්ලෝ බොහෝ ගම්භීර විදියට විශේෂයෙන්ම කොරියාවේ භික්ෂුණීන් වහන්සේලා මම දන්නේ මේ 150ක් විතර වගේ ඇවිල්ලා හිටියා මං හිතන්නේ. ඒ හැම දිනම ඉතාමත් ආඩම්බරයෙන් ගෞරවයෙන් මේ කටයුතු කළා. මේ දැන් ගාකය මෙතන ගිහිල්ලා දැන් මෙතන මේ අපේ දැන් අවසාන අවස්ථාව මේ තියෙන්නේ. කොහොම හරි මම මෙතන යන්න ඉස්සර වෙලා කතා කරන්න ලැබිච්ච ඒකත් ලොකු දෙයක්. අදින් අවසන් හෙට අපි ටුවර් එකක් තියෙනවා. අපි එකගෙන යනවා ඒගොල්ලෝ. පෙන්නන්න මේ සමහර තැන් කුචින් වල තියෙන ලස්සන සහ ඒ විතර නෙමෙයි කල්චරල් ඒගොල්ලෝ මේ නම් කරලා තියෙන කල්චරල් විලේජ් කියලා. ඒ කල්චරල් විලේජ් එකට අපි මේගොල්ලෝ එක්කගෙන යන්න හදනවා. දැන් හෙට උදේ එකට පිටත් වෙනවා 24 වෙනිදා මම දන්නවා දැන් ඔබ සූදානම් වෙන්නේ උතනින් ඉවත්ව යන්න. අවසාන ප්‍රශ්නය. දැන් ඇත්තටම අපි දන්නවානේ මහානායක හිමිවරුන් මේකට භික්ෂුණී විදියට පිළිගන්න විරෝධය පළ කළේ. මමත් මේ ගැන වැඩසටහන් ගණනාවක් කරා. මහානායක ස්වාමින් වහන්සේලා කියන්නේ මේක කාන්තා විරෝධයක් නෙමෙයි. මේක පුරුෂාධිපත්‍ය නෙමෙයි. ඇත්තටම යලිත් මෛත්‍රී බුදුන් වහන්සේ පහළ වෙනතුරු භික්ෂුණී ශාසනය පිහිටුවීමේ ප්‍රශ්නයක් තියෙනවා. මේක විනය කරුණක් විනය පිළිබඳ කාරණයක් මිසක් මේක පුරුෂාධිපතිවාදී කාරණයක් නෙමෙයි කියලා දැන් කොහොමවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා තියෙනවා. ඔබ වහන්සේ හිතනවාද අතර මහානායක හිමිවරුන් මේ ගැන සාධනීය ප්‍රතිචාරයක් දක්වාවි කියලා? මම එහෙම හිතන්නේ නෑ සරෝජ. මොකද ඔයිට කලිනුත් මහානායක හිමිවරුන් බොහොම අපි ගැන බොහොම සාධාරණ විදිහට කතා කරලා තිබුණයි කියන ආරංචිය මට තිබුණා. දැන් අවුරුදු 4-5කට ඉස්සර වෙලා. නමුත් මේ තව ඉන්නවා කණ්ඩායමක් මම දන්නේ හරියටම නම් ගම් ඒ ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා නොයෙකුත් ලොකු ස්වාමීන් වහන්සේලාට බලපෑම් කරනවා. නායක ස්වාමීන් වහන්සේලාට බලපෑම් කරනවා. ලියුම් අරගෙන ගිහිල්ලා අත්සන් ගන්නවා. ඔන්න ඔහම දේවල් සිද්ධ වුණා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ නායක හිමිවරු දැන් මේකට විරුද්ධව එහෙම කතා කරන්න ඒවි කියලා. මොකද ඒක අපේ අයිතිය කියලා උන්වහන්සේලා පිළිගන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා මේ අවස්ථාවේදී. ඒ වගේම සිල් මාතා සංවිධානත් මේ භික්ෂුණී ශාසනය පිහිටුවීමට දැඩි විරෝධයක් පළ කරලා තිබුණා නේද වරින් වර? ඔව් මේකනේ සරෝජ් ඒගොල්ලන්ට වැරදි අවබෝධය දුන්නාම ඕනම කෙනෙක් දැන් ඔයාට උනත් වැරදි අවබෝධයක් දීලා තිබුණා නම් කවුරු හරි මෙහෙම නෑ මේ භික්ෂුණීල් කියලා જાතියක් නෑ කියලා මේ ඔයත් ඉතින් මේ සරෝජ් පතිරණ කියන පුද්ගලයාත්
අපි වෙනුවෙන් කවදාවත් කතා කරන එක නැති වෙයි. මම හිතන්නේ අනවබෝධය. මං හිතන්නේ භික්ෂු බෝධිගේ මැදිහත් වීම ගොඩාක් වටිනවයි කියලා මං හිතනවා මේ අවස්ථාවේදී. ඉතින් ඒ නිසා මං හිතනවා ඒ අවබෝධය හරි අවබෝධය ලැබුවට පස්සේ මේක මේ හරියාවි කියලා. භික්ෂුණී තාමත්ම ස්තුතියි මේ කාර්ය බහුල වෙලාවක ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක ඉන්න වෙලාවක මෙහෙම අපිත් එක්ක අදහස් පළ කළාට මේ ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔය සම්මන්ත්‍රණ ඉවර වෙලා ඉක්මනින්ම ලංකාවට ඇවිල්ලා ඔබේ කාර්යභාරය ඉදිරියට ගෙනියන්න ඔබ වහන්සේට අවස්ථාව ලැබෙවි කියලා. දැනට සමුගන්න. 24 වෙනිදාට මව්බිමට යනවා. අපි බලාපොරොත්තු වෙනවා අපි බොහොම විනයානුකූලව අපි බුදු පියාණන් වහන්සේගේ මාර්ගයේම තමයි යන්නේ. අපි බුද්ධ දියණිවරු සක්්‍ය දීතා කියන්නේත් ඒකයි. ඉදිරියට ඒ අනුව අපි විනයානුකූලව කටයුතු කිරීම සඳහා මම අලුතෙන් පියවරක් අරගෙන හිතට හයිය අරගෙන නිර්භීතව වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් බොහොම ස්තුතියි පිං ඔබට මේ අවස්ථාව ලබා දුන්නට. මෙතෙක් කාලයක් අපිත් එක්ක මේ සටනේ හිටියා. ඉතින් බොහොම පිං සරෝජ් පතිරණ ඔබට. ඉතාමත්ම ස්තුතියි මේ භික්ෂුණී එහෙමනම් දැනට සමුගනිමු. හොඳයි. ආයුබෝවන්. ආයුබෝවන්. සුවපත් වේවා.